මම ෆස්ට් එකේ 22 අපේ ෆස්ට් එක පටන් ගත්තේ. කුමාරී මුල ඉඳන්ම සර්ගේ තමයි ආවේ. යාළුවෙක්ගෙන් දැනගත්තේ. බයෝ නම් මුල කාලේ ඉඳන් මට හොඳට බයෝ පුළුවන් ඇත්තටම. ඔව් බයෝ පුළුවන්. ඒක සර්ගේ තියරි මම ෆිසිකල් වලට වඩා ඔන්ලයින් තමයි හිටියේ ලේසි හින්දා. ඉතින් පේපර් වලින්ම තමයි බයෝ නම් පේපර් ඔක්කොම ලිව්වා. ඉස්කෝලේත් හොඳටම ලකුණු තිබුණා. නමුත් මේ බය වෙලා හිටියේ නෑ. ඒක අවුල් වෙයි කියලා ෆිසික්ස් තමයි ගොඩක්ම මේ අවුල් වෙලා හිටියේ. ෆිසික්ස් තියරි පන්ති ගියාට පේපර් වලට ගියේ නෑ. මොකද පේපර් ලියන එකට ලකුණු අඩු. ලියන එකට ලකුණු අඩු එපා වෙනවා. ඩිස්කෂන් බලන්නේ නෑ. ඒ කියන්නේ තියරි විතරක් මදි කොහොමත්. ඒ හින්දා මේ අතෑරලම දැම්මා ඒක. අර මේ ෆිසික්ස් අර ගාමත්‍ර වෙලා කල් ගියත් මම ඒකත් ඒ ගණන් ගත්තේ නෑ. ඉතින් මේ අර එපා වෙලා තිබ්බ හින්දා කොහොම හරි S එකක් ආවා. ඒ කියන්නේ මට ඒ තුනාවට වඩා සතුටුයි ෆස්ට් එකේ S එකක් තියෙනවා. මං හිතුවේ ෆේල් වෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් ෆේල් වුණේ කොහෙන්ද වෙලාවට S එකක් තිබුණා. ඊට පස්සේ ඉතින් සෙකන්ඩ් එකේ පේපර්ම තමයි. ඒ කියන්නේ රිවිෂන් යන ගමන් පේපර් එකක්වත් අතරින්නේ. මොකද මුල් කාලේ තියරි මතකත් නැහැ. මේ තියරි හදා ගන්න ගමන් තියරිත් මදි උනට පේපර් ලිව්වා. එකක්වත් අතෑරියේ නෑ. පේපර් වලට මුල් කාලේ නම් 30 ගණන් තිබුණේ. 30 ගණන් තිබුණා 40 ගණන්. අන්තිම කාලෙත් මට 60ක් වගේ තමයි තිබුණේ. ඒකට මහලු ලකුණක් තිබ්බේ නෑ. නමුත් මේ අකණ්ඩව පේපර්ස් ලිව්වා. පේපර්ස් තමයි රහසේ. කියන්නේ තියරි විතරක් වැඩක් නැහැ. ඒ ටික තමයි. ඒකට පේපර්ස් කරන එක නම් විතරයි මම කරේ. කියන්නේ පාස් පේපර්ස් අන්තිම කාර්ය කරා. ඒවත් අර දෙපාර තුන් පාර කරේ නෑ. එකපාරක් අවුරුදු 2020 ඉඳන් වගේ තමයි කරේ.